මෙහෙමයි වාසනාව මට හම්බ වෙනවා මම දන ගහලා වඳිනවා. ඒ කියන්නේ යාට මම දන ගහලා වඳිනවා. එහෙම කිසිම තැනක පැකිලෙන්නේ නැහැ මම දන ගහලා වඳින්න. මොකද මට වඩා පින්වන්තයි. මට වඩා කියන්නේ මට වඩා ගොඩක් පින්වන්තයි කියලා මම විතරක් නෙවෙයි මට වඩා ගොඩක් පින්වන්තයි කියලා හිතන ගොඩාක් කට්ටියකට වඩා වාසනාව පින්වන්තයි. අනිවාර්යෙන් දන ගහලා වඳිනවා. එතන කිසිම පැකිලීමක් නැහැ. ඔයාට හිතා ගන්න බැරි වෙයි. නමුත් ඒක තමයි ඇත්ත. ගොඩක් දෙනෙක් කරන්නේ නැහැ මේක. නමුත් ඔයාලම හිතලා බලන්න කවුරු ගැනද මම කියන්නේ කියලා ඔයාට තේරෙනවා ඇති මම කියන්නේ කතරගම වාසනාව ගැන. කතරගම වාසනාව ඇතා කොච්චර පින්වන්ත ඇතෙක්ද? එතකොට ඉන්දිරාජ ඇතා. දළදා මාලිගාවේ ලොකුම ඇතා ඉන්දිරාජ. කොච්චර පින්වන්ත ඇතෙක්ද? දන ගහලා වඳින්න බය වෙන්න එපා. පැකිලෙන්න එපා. එතකොට සිංහ රාජා ඇතා. කොච්චර පින්වන්තද? ඊට අමතරව තව ගොඩක් ඇත්තෝ ඉන්නවා. දළදා කරඬු යන මම නම් අත්තර මට හම්බෙලා නැහැ ළඟට හම්බෙන්න අපිට හම්බෙන්නේ නැහැ නැත්නම් දන ගහලා වඳින්න ඔයාලා පැකිලෙන්න එපා කොච්චර පින්වන්තයි දළදා කරඬුව පිටේ තියාගෙන අරන් යනවා කියලා ඔයාට හිතන්නවත් පුළුවන් දෙයක්ද මිනිස්සෙක් වෙච්ච ඔයාට හිතන්නවත් බැරි දෙයක් කොච්චර පින්වන්ත සත්තුද ඇත්තට එයාලට දන ගහලා වැන්ද කියලා පෞසිද්ධ වෙන්නේ මේ දැන් අපි අර පාගමන දවස්වල සමහර වයසක කට්ටිය කියන්නේ අම්මලා තාත්තලා මේ මම දැක්ක අර බල්ලට වඳින්න යනවා කවුද මේ නමත් මතක නැහැ මට එදාසර නම හොඳට මතක තිබුණා දැන් පොඩ්ඩක් මතක නැහැ මේ ආලෝක කියන බල්ලට වඳින්න යනවා මේ ඉතින් බල්ලට වඩා පින්වන්තයි කොච්චර පින්වන්තද ඇතෙක් කියන්නේ දළදා කරඬුව යන යනවා කියන්නේ ඔයාලට හිතන්නවත් පුළුවන් දෙයක්ද කියන්නකෝ මේ ගැන අපේ වික්‍රමාරච්චි වෙද මහත්තයාතුමාගේ ලයිව් එක කතා කළා ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මේ ඒ ඇත්තුන්ට දන ගහලා වැන්ද කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. කොච්චර පිනක්ද ඉන්දිරාජ වාසනාවට. එතකොට අර අපේ net මෙරිච් ඇතා මේ නැදුම්ගම රාජා ඊට කලින් අර දළදා මාලිගාවේ ඉන්නේ ඇතෙක් රාජා ඇතා කියලා ඒ ඇතා නම් අච්චර දන්නේ නැහැ. නමුත් ඉස්සර හිටියා කියන ඇතෙක්නේ. එතකොට නැදුම්ගම රාජා ඒ ඇතා දැන් ජීවිතුන් අතර නැහැ. වාසනාව ඇතා එතකොට ඉන්දිරාජා සිංහරාජය වගේ පින්වන්ත ඇත්තුන්ට වැන්ද කියලා ඔයාට පෞසිද්ධ වෙන්නේ නැහැ. මොකද දළදා කරඬුව යන යනවා කියන්නේ ඔයාට හිතන්නවත් පුළුවන් දෙයක් දියන්නකෝ. ඒ කියන්නේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ පිටේ තියාගෙන වැඩමනවා කියන්නේ කොච්චර පිනක්ද අපිට දකින්නවත් හම්බ වෙනවද? කරඬුවක් දකින්නවත් ලේසියෙන් හම්බ වෙනවද? කලාතුරකින් අපි මාලිගාවට ගියත් හරිම අමාරුයි. ඉතින් දළදා වහන්සේ දකින්න දළදා කරඬුව සාමාන්‍ය කොහොමත් දළදා ප්‍රදර්ශනය කරන්නේම අවුරුදු කීයකට සැරයක්ද? ඒක නිසා මේ වගේ ඇත්තුන්ට වැන්ද කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. මම ඊයේ දැක්ක වීඩියෝ එකක් ඉන්දිරාජතා කියන්නේ මේ දළදා මාලිගාවට ඇතුල් වෙනවා. පරිබෙලෙන් එකලා වන්දනා කළා තමයි ඇතා ඇතුල් වෙන්නේ. ඒකට වාසනාව ඇතා කතරගම බෝම්බ ගහපු කාලේ හැම මම හොයලා බැලුව කරුණ අනුව මේ කියන්නේ කරඬුව කොහෙවත් ගෙනියන්න නැතුව ඉඳලා තියෙන. ඒතකොට ඉන්දිරාජතා මේ ගිය මේ පෙරහැරේ අර කුලප්පුවේදී ඉන්දිරාජට ඇනලා තිබුණා. එතන හිටිය අනිත් වෙන ඇතෙක්. නමුත් ඔහු කියන්නේ ප්‍රතිවිහාරයක් එල්ල ගන්න නැතුව ආයෙත් තරහ යනවනේ එන්න. නමුත් වෙන ආපහු ඒ ඇතාට මුකුත් පහරයක් දෙන්න උත්සාහ කළා නැහැ. මොකද කරඬුව පිටේ තියෙන හින්දා. ඒක නිසා මේ වගේ ඇත්තුන්ට වැන්ද කියලා වට පව් සිද්ධ වෙන්නේ අනිවාර්යෙන් දැක්කොත් වදින්න. දන ගහලා වැන්දත් නිකන් වැන්දත් කමක් නැහැ. මොකද කොච්චර පිනක්ද ඔයාලට දකින්න හම්බෙන්නේ නැහැ ලේසියෙන්. අනිවාර්යෙන් ඊළඟ ආත්මවල දිව්‍ය ලෝකවල ඉපදෙන ඇත්තු මේ. කොච්චර පින්වන්තද? ඒ වගේම තමයි අප්‍රකට ඇත්තු කොච්චර ඉන්නවද පින්වන්ත. කියන්නේ අපි ඔය දාන්නේ ප්‍රධාන ඇත්තු ටිකනේ. ඊට අමතරව එක එක දේවාලවල වල කරඬුව වඩම්මන අන්සල්වල ගොඩාක් ඇත්තු ඉන්නවා. එයාලා පින්වන්තයි. ඒක නිසා හැමෝටම එක වගේ ආදරය කරන්න. තවත් දෙයක් මට කියන්න තියෙනවා. ඔයාලා හාමුදුරුවරුන්ට බනින්න යන්න එපා. මොකද ඔය හාමුදුරුවරුන්ට කියන්නේ හාමුදුරුවරුයි සාමාන්‍ය ජනතාවයි කියන්නේ තියෙන සම්බන්ධය කඩන්න ඔය එක එක ඩයස්පෝරාවට සහ එක එක පිටරටවල කට්ටියට උවමනාවට තමයි ඔය එක එක රැලි ගේන්නේ. දැන් සාමාන්‍ය එක හාමුදුරු කෙනෙක් වැරද්දක් කළා කියලා සමස්ත සංඝරත්නයටම ගහනවා. මම දැක්ක එක්කෙනෙක් කියනවා බස් එකේ ගියා සීට් එකක් දෙන්නේ නැහැ දාන ගෙනියන්නේ නැහැ උකුන්ට. කොච්චර පාපයක්ද ඒ පාපේ පුරව ගන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා මේ පොයට පහවදා. ඒ වගේ වැඩ කරන්න එපා. ඔයාලට වැඩක් නෑ. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා කෙනෙක් වැරද්දක් කරන්න පුළුවන්. උන්වහන්සේලා වැරද්දක් කරාම ඒක හැමෝටම සමස්ත බුද්ධ ධර්මයටම ගරහන්න එපා.
මොකද ඒක ගොඩක් කට්ටියකට වාසියක් වෙන්න පුළුවන්. අපි බෙදීම වෙන කට්ටියකට වාසිය යන්න පුළුවන්. එහෙමනම් ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ එක බැලුවට ගොඩක්ම ස්තුතියි. ඇත්තුන්ට විතරක් නෙමෙයි කැලේ ඉන්න ඇත්තුන්ට විතරක් නෙමෙයි අපේ සාමාන්‍ය ඇත්තුන්ට විතරක් නෙමෙයි කැලේ ඉන්න ඇත්තුන්ටත් ආදරය කරන්න, සත්තුන් හැමෝටම ආදරය කරන්න, හැම මිනිස්සෙටම ආදරය කරන්න, කාටවත් වෛර කරන්න යන්න එපා. ඔයාට ජය වේවා. තෙරුවන් සරණයි. ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ පොයට පහුවදා. ගොඩක් ස්තුතියි වීඩියෝ එක නැරඹුවාට. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. channel එක subscribe කරලා තියාගන්න. ආදරෙයි.